දරුවෝ ඔන්න ඔක ලියා ගන්නකෝ. ගෙදර කට්ටිය 4 කොන සීමාවෙන් ඉවත් කරලා ඉරාවරට ගියාට පස්සේ මම මේ කියපු පූජාව කරන්න ඕන. තේරුණාද? එහෙමයි. ඔව්. ගේ මැද්දේ පිරිසිදු ලිප් ගල් 3ක් තියලා ඒ උඩ යකඩ තැටියක් තියලා ඒ උඩට මූදු වැලි දාලා අඹ කොළ පහක් තියලා ඒ මැද්දේ අතින් කඩපු උයන් පොල් ගෙඩියක් තියලා පස්පගිරි දර වලින් ලක්ෂ්මී දේවතාවන්ට අග්නි කරන්න ඕන. ඕම් මහලක්ෂ්මී රිද්මේ විෂ්ණු පත්‍යශ දේවතන්තෝ තන්ත්‍රී පශෝදරේශ්වා කියලා 7 වරක් ජප කරන ගමන් පොල් ගෙඩිය චලනය වී නවතින දිශාව කියන්නේ භූත බලවේගයේ මේ ගෙදර අරගෙන ඒ දිශාවේ තියෙනවයි කියන එක. ලියාගත්තද? එහෙමයි. ඔව්. ලියාගත්තා. මේ පූජාව හරි ගියොත් ගෙදර තියෙන යක්ෂ මල පෙරේත කුම්බාණ්ඩ සේරම දෝෂ ඉවරයි. 150ක් විශ්වාසයි.